මේ වෙනකොට අපි ක්‍රිප්ටෝ මාකට් එකේ විවිධ ට්‍රේඩින් ටෙක්නික්ස් කතා කරලා තියෙනවා. අපි ගන්න හැම ට්‍රේඩ් එකකම සක්සස් එකට බලපාන ප්‍රධානම කම්පොනන්ට් එක තමයි ඔයා. මොනතරම් ස්ට්‍රෝං වුණත් අපි හැමෝම මිනිස්සු. ඒ කියන්නේ අපි හැමෝටම ඉමෝෂන්ස් තියෙනවා. සහ නැචරලි ඔයාගේ ඉමෝෂන්ස් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාගේ හැසිරීමට බලපෑම් කරනවා. ට්‍රේඩින් කියන්නේ හැමදේම හරියට වෙනකොට අපිට සතුටක් ගෙනත් දෙනවා වගේම මාකට් එක අපිට අගේන්ස්ට් යනකොට සයිකොලොජි එක අපිට හරිම ටෆ් වෙනවා. ඉතින් ට්‍රේඩින් වල හැම අවස්ථාවකම අපි එක්ස්පීරියන්ස් කරන ඉමෝෂන් එක අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට හැන්ඩල් කරගන්න අමාරු අවස්ථාවල මෙන්ටලිටි එක ප්‍රිපෙයාර් කරගන්න අපිට පුළුවන්. ඉතින් මොකද්ද අද මම මේ කතා කරන්නේ? මම අද කතා කරන්න හදන්නේ ට්‍රේඩින් සයිකොලොජි. මේ ටොපික් එක ට්‍රේඩින් කරන ඔයා එහෙම නැත්නම් ට්‍රේඩින් කරන්න බලන් ඉන්න ඔයා ඩීල් කරන්න ඕනේ ඉමෝෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒවා ගැන තමයි කතා කරන්න හදන්නේ. පළවෙනි එක තමයි anxiety and doubt. මම ඔයාලට ඩෙමෝ account ගැන කරපු වීඩියෝ එකේදී කිව්වා ඩෙමෝ account එකක් සහ රියල් account එකක් අතර තියෙන රියැලිටි. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මම උඩින් කාඩ් එක දාන්නම්. ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. මම කිව්වා වගේම මේක ලොකු ජම්ප් එකක්. ඩෙමෝ account එක ට්‍රේඩ් කරලා රියල් account එකකට එන එක. ඔයා loss හරි draw down හරි යනකොට කොයිම වෙලාවකවත් ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක හරි ඔයාගේ ස්ට්‍රැටජි එක හරි චේන්ජ් කරන්න බෑ. ඔයා රියල් මාකට් එක ඔයාට කම්ෆර්ටබල් වෙනකම්ම ඔයා පොඩි amount එකකින් තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. ඔයා ඉමෝෂනලි සෙල්ලම් කරන්න මාකට් එක ඔයාට අගේන්ස්ට් යනවා වැඩි. ඒ නිසා හැම වෙලාවෙම මාකට් එකට එරෙහිව යන්නේ නැතුව පුළුවන් තරම් ස්මාර්ට්ලි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් තවත් ඔයාට දැනෙන ඉමෝෂන් එකක් තමයි fear and loss. ආඩුවට තියෙන බය. ආඩුවක් සිද්ධ කරගන්න තියෙන බය. ඔයාගේ ට්‍රේඩ් එකක් draw down යනකොට ඔයා මුලින්ම බලන්න ඕනේ ඔයා මේ ට්‍රේඩ් එක ගත්ත confirmations හරිද කියලා. ඒ ටික හරිනම් ඔයාගේ ස්ට්‍රැටජි එකට නම් ඔයා ට්‍රේඩ් එක ගත්තේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ SL එක හරිම තැන ප්ලේස් කරන්න ඕනේ. මොනතරම් කන්ෆර්මේෂන් හරි ගියත් මොන විදිහට අපි නිවැරදිව ට්‍රේඩ් එක ඕපන් කරත් අපිට මාකට් එක 100% ප්‍රෙඩික්ට් කරන්න බෑ. SL වදින අවස්ථා එනවා. ඇත්තටම SL එක වැදිලා පොඩි loss එකකින් ට්‍රේඩ් එකෙන් අයින් වෙන එක හොඳයි. ලොකු losses වලට යන්නේ නැතුව. ඉතින් ට්‍රේඩ් එක draw down යනකොට ඔයා කොයිම වෙලාවකවත් SL එක හිට් වෙනකන් කියලා බය වෙලා SL එක තියෙන තැන මාරු කරන්න බෑ. බය වෙන්නත් බෑ. ට්‍රේඩ් එක යන විදිහට යන්න දෙන්න ඕනේ. ඒ වගේම සමහර ඉමෝෂන්ස් තියෙනවා විව ට්‍රේඩ් කිරීමෙන් වළක්වනවා. එහෙම නැත්නම් අනවශ්‍ය තැනදී ට්‍රේඩ් වලට පොළඹවනවා. ඉතින් ඒ මොකද්ද? ඒ තමයි නොයවසිලිවන්තකම. impatience. ගොඩක්ම අපි ලස්සන දෙයක් තමයි මේ බලන් ඉන්න අකමැතිකම. අපි ෆුල් ප්‍රිපෙයාර් වෙලා මේ වැඩේට බහින්න. ඒ යන ටයිම් එක අපිට බලන් ඉන්න බෑ. මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ ට්‍රේඩින් කරන්න කලින් ඔයා චෙක්ලිස්ට් එකක් හදාගන්න ඕනේ. පළවෙනි එක ඔයා ට්‍රේඩ් කරන්න යූස් කරන ප්ලැට්ෆෝම් එක ඔයාලට කම්ෆර්ටබල්ද? දෙවෙනි එක ඒ ප්ලැට්ෆෝම් එකේ ටූල්ස් ඇප්ලයි කරන්න ඔයා දන්නවා. තුන්වෙනි එක ඔයාට ට්‍රේඩින් ප්ලෑන් එකක් තියෙනවද? හතරවෙනි එක ඔයා ට්‍රේඩ් කරන්න හදන කොයින් එක එහෙම නැත්නම් පෙයා එක මාකට් එකේ ඒකට ඉෆෙක්ට් වෙන්න පුළුවන් බාහිරින් එන ෆැක්ටර්ස් ගැන ඔයා දැනුවත්ද? පස්වෙනි එක ඔයා ට්‍රේඩ් එකක් ප්ලෑන් කරනකොට ඔයාගේ ප්‍රොෆිට් එක සහ ඔයාගේ ලොස් එක ඔයා කැල්කියුලේට් කරනවා. ඉතින් අවසාන එක හයවෙනි එක මම මේ මුලින් කියපු ප්‍රශ්න පහටම ඔයාගේ උත්තරේ ඔව් නම් අන්න එතකොට ඔයාට පුළුවන් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඒ වගේම තමයි ඔයා ට්‍රේඩ් එකකට එන්ටර් වුණාට පස්සේ ඔයාට සිද්ධ වෙනවා මාකට් එකේ රියැක්ෂන්ස් බලාගෙන ඉන්න. ඉවසීමෙන් බලන් ඉන්න. ට්‍රේඩ් එකක් ඕපන් කරපු ගමන් කොයි වෙලාවකවත් ප්‍රොෆිට් වෙන්නේ නැහැ එක දිගට. ලොස් වෙන්නෙත් නැහැ ඒ විදිහට. ඒ නිසා හැමතිස්සෙම අපි patiently බලන් ඉන්න ඕනේ. ඉතින් ඊළඟට මම කතා කරන ඉමෝෂන් එක තමයි greed කියන්නේ. ඇත්තටම ඔයා හොඳට ප්‍රොෆිට් කරනකොට තව වැඩියෙන් ප්‍රොෆිට් එකක් ගන්න. තව ටිකක් මේක යයි කියලා බලන් ඉන්නවා. සමහර වෙලාවට එහෙම බලන් ඉඳපු ට්‍රේඩ් නැවත ආපස්සට හැරිලා එන්ට්‍රි එක ගාවට වෙලා එන්ට්‍රි එනු අනිත් පැත්තට ගිහිල්ලා සමහරට නැවත SL එකේ වදින අවස්ථා තියෙනවා. ඉතින් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ, කන්ට්‍රෝල් කරන්න ඕනේ තවත් දෙයක් තමයි අපි හදාගත්ත රෙගියුලේෂන්ස් වලට අපි යටත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වගේ ප්‍රොෆිට් එක මම මෙතනින් ප්‍රොෆිට් එක ගන්නවා කියලා ඔයා රෙගියුලේෂන් එකක් දාගත්තා නම්
එතනින් ඔය ප්‍රොෆිට් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හඳට ගිය වැඩක් නැහැ. මම පර්සනලි ඒ දේ කරනවා. සමහර ට්‍රේඩ් තියෙනවා මම ඒ ට්‍රේඩ් එක ඕපන් කරලා 30ක් 40 50 අතරේදී මම ප්‍රොෆිට් එක බුක් කරලා එන්ට්‍රි එකට ස්ටොප් ලොස් තියලා එහෙම නැත්නම් මම සම්පූර්ණ ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. හැබැයි ඊට පස්සේ පැය දෙක තුනකින් සමහරවිට බලනකොට තව ටිකක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. මිනිහෙක් විදියට මට හිතෙනවා අපරාධ තව ටිකක් අල්ලන් හිටියා නම් කියලා. හැබැයි අනිත් පැත්ත මම හිතනවා නෑ. මේක මෙතන ඉඳලා අනිත් පැත්තට යන්නත් තිබ්බනේ. ඒ නිසා මට ප්‍රොෆිට් එක ඇති කියලා මම හිතට දාගන්නවා. ඉතින් අන්න ඒක අපි හැමෝම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඕනවට වඩා මේක ඇතුලේ තණ්හා වෙන්න ගියොත් අපිට සල්ලි හම්බ කරන්න බෑ. ඇත්තටම අපි හැමෝම ආසයි රුපියලක් හරි වැඩිපුර හොයන්න. හැබැයි සමහර විට ඒකෙන් අපි හොයාගත්ත එකක් නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම තව සමහර අවස්ථා තියෙනවා මාකට් එක මැනිපියුලේට් වෙනකොට අපි අපේ ප්ලෑන් එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අර කඩාගෙන යන මාකට් එකට එල්ලෙන්න try කරනවා. ඒකත් අපි අනිවාර්යයෙන්ම කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට භයානකම ඉමෝෂන් එකක් තමයි happiness and pride. සාමාන්‍යයෙන් අපිට දෙයක් ලැබෙනකොට සතුට වෙනවා. පොසිටිව්නස් එක ඕනාවට වඩා හිතනවා. ඒකම අපිට වැරදෙන්නත් ඉඩ තියෙනවා. ඒ තමයි මම දැන් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක්. මගේ ස්ට්‍රැටජි එක හොඳට වැඩ කරනවා. මට ඕන තරම් ප්‍රොෆිට් ගන්න පුළුවන් කියලා ස්ට්‍රැටජි එකකින් පිට බැනලා ඔන්න ට්‍රේඩ් කරන්න ගන්න. තමන් ගැන ඕනාවට වඩා අධිතක්සේරුව තමන් විසින්ම දුන්නම ඕක තමයි වෙන්නේ. ඉතින් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා අනිවාර්යෙන්ම එක්සයිට්මන්ට් කියන එක නම් නැති කරගන්න ඕනේ. ඔයා ට්‍රේඩ් එක දිගට 8ක් 9ක් ප්‍රොෆිට් කරලා 10 වෙනි එක ලොස් වුණොත් අර මානසිකත්වය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ ඔයා අර හොයපු සල්ලි ටිකට වඩා ඔයාට අර නැති වෙච්ච ප්‍රමාණය තමයි ඔයා හොයන්න try කරන්නේ. ඒක වෙන්නේ ඔයා අර එක දිගටම ප්‍රොෆිට් කරපු එකේ උද්දාමෙන් ඉන්නකොට තමයි අර නැති වුණ එක ගැන ඔයාට ගොඩක්ම දුක හිතෙනවා. ඒ නිසා ඕනාවට වඩා එක්සයිට් වෙන්න හොඳ නැහැ. ඕනාවට වඩා දුක් වෙන්නත් හැමතිස්සෙම ට්‍රේඩින් කරනකොට මයින්ඩ් එක මධ්‍යස්ථව තියාගන්න. මැද මට්ටමේ තියාගන්න. ඉතින් ඊළඟ එක තමයි ඇංගර්. ඒ කියන්නේ තරහව. සමහර විට ඔයා දිගින් දිගටම ලොස් වෙනවා නම් ඔයා මාකට් එකත් එක්ක සෑහෙන්න තරහ ගන්නවා. එතනදී ඔයා ලොස් වෙන්න හේතු හොයනවට වඩා ඔයාට ඕන වෙන්නේ ලොස් එක රිකවර් කරගන්න. ඉතින් මෙතනදී වෙන්නේ ඔයා මාකට් එකත් එක්ක තරහින් ට්‍රේඩ් කරන්න ගිහින් තවත් ලොස් වෙන එක. ඒක නිසා ඔයා ට්‍රේඩ් එකක් ලොස් වුණොත් ඒ මොහොතේම මාකට් එකෙන් ඉවත් වෙන්න. ඔයා ට්‍රේඩ් කරන්නේ 1 hour chart එකේ නම් ඔයා ට්‍රේඩ් එකක් ලොස් වුණා. පැය 3-4ක් හරි 5-6ක් හරි දවසක් මාකට් එකෙන් අයින් වෙනවා. ඒ වගේම ඔයා ස්කැල්ප් ට්‍රේඩ් කරන කෙනෙක් නම් පැය කිහිපයක් මාකට් එකෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒ වෙලෙම ඔයාගේ ෆෝන් එකේ හරි Binance app එක අයින් කරලා මම කියන්නේ app එක uninstall කරන්න කියන නෙමෙයි Binance app එකෙන් අයින් වෙන්න. අයින් වෙලා ලැප් එකේත් හරි PC එකේ හරි ට්‍රේඩින් view එක සම්පූර්ණයෙන් වහලා දාන්න. වහලා එක්ක ඔයා ෆිල්ම් එකක් බලන්න, එක්ක සින්දුවක් අහන්න, එහෙම නැත්නම් ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් වෙලා ඉන්න. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා විනෝද වෙලා එන්න. මේ වගේ මොකක් හරි දෙයක් කරන්න chart එක පැත්තේ එන්න එපා. එහෙම ඉඳලා ඔගේ මයින්ඩ් එක full clear වුණාට පස්සේ ආයෙත් ඔගේ strategy එකත් එක්ක trade එකකට confirmations තියෙනවද කියලා බලන්න. ඒක තමයි මේ emotion එක control කරන්න තියෙන හොඳම විදිහ. තවත් අපිට ගොඩක් වද දෙන emotion එකක් තමයි regret. ඒ කියන්නේ පසුතැවීම. ඒ කියන්නේ අපි trade එකක් ගන්න confirmations එනකන් සෑහෙන වෙලාවක් බලන්න. හැබැයි හිතන්නකො සුළු මොහොතක එහාට මෙහාට වීමකින් ට්‍රේඩ් එක මිස් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රෙඩිට් කරපු පැත්තට මාකට් එක යනකොට හිතෙනවා අයියෝ අපරාධේ ට්‍රේඩ් එක ගන්න තිබ්බා. දැන් ගන්නවද මොකද කරන්නේ? ඔහොම යන්න දෙනවද? කොහොමද දැන් මේක ප්‍රොෆිට් යන එකනේ. මේක මං හිතපු පැත්තටම යනවනේ. හින්දා ඔහොම දැන් ඉල්ලෙනවා. කියලා හිතලා කිසිම හේතුවක් නැතුව කිසිම කන්ෆර්මේෂන් එකක් නැතුව මාකට් එකට එල්ලිලා යන්න හදනවා. ඒක කොයිම වෙලාවකවත් කරන්න එපා. ඔයාට ට්‍රේඩ් එකක් මිස් වුණොත් එතනින් අයින් වෙන්න. මොකද ඒක අවසාන අවස්ථාව නෙමෙයි, තව ඕන තරම් chance එනවා. ඒ නිසා ඔයාට ට්‍රේඩ් එකක් මිස් වුණොත් එතනින් ඒක අයින් කරන්න. ඊළඟට දැන් ඔයා බයි ට්‍රේඩ් එකක් නම් බලන් හිටියේ ඒ ට්‍රේඩ් එක මිස් වෙලා මාකට් එක අප් වුණොත් ඊළඟට බලන්න සෙල් ට්‍රේඩ් එකක් කොතනින්ද ගන්න පුළුවන් කියලා කන්ෆර්මේෂන්ස් එක
බලන්න ඊළඟට සෙල් ට්‍රේඩ් එකක් උතනින්ද ගන්න පුළුවන් කෙනා. එහෙම නැත්නම් මේක කන්ටිනියස්ලි මාකට් එක අප් වෙනවා නම් බලන්න ඊළඟ පුල් බෑක් එකෙන් නැවත බයි එකක් ගන්න කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි ඔය ට්‍රේඩ් එක මිස් වුණොත් කරන්න ඕනේ. ඉතින් ඊළඟ ඉමෝෂන් එක තමයි sentimentally. ඒ කියන්නේ හැඟීම් බර වීම. හිතන්න ඔයා මොකක් හරි කොයින් එකක පෙයා එකක එක දිගටම ට්‍රේඩ් කරනකොට ඒක ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා හිතන් ඔයා ට්‍රේඩ් කරනවා. අන්න එහෙම හිතුවාට පස්සේ ඔයා නිවැරදි කන්ෆර්මේෂන් වලින් තොරව ට්‍රේඩ් කරන්න ගන්නවා. මම කියන්නේ කාලයක් යනකොට මට මේක ෂුවර් මේක තමයි මේ කොයින් එකේ මූවමන්ට් එක යන විදිහ මේක තමයි මේක හැදෙන විදිහ මෙහෙමයි අරමයි කියලා ඔයාට ඒ කොයින් එක ගැන ඕවර් කොන්ෆිඩන්ට් එකක් එනවා. ඒකත් එක්ක ඔයා කන්ෆර්මේෂන්ස් නැතුව ට්‍රේඩ් කරන්න try කරනවා. මොකද ඔයාට හුරුයි මේක හැදෙන කැන්ඩල් මේ හැදෙන්නේ කොහොමද? මොන වගේ දවස්වල මොන වගේ වෙලාවල් වලදද මූවමන්ට්ස් යන්නේ කියලා ඔයාට හුරුයි. ඒ හුරුවත් එක්ක ඔයා ස්ට්‍රැටජි එකකින් පිටපැනලා ට්‍රේඩ් කරන්න උත්සාහ කරනවා. හැබැයි එකම පෙයා එකක් වුණත් ඔයාට ප්‍රොෆිට් දුන්නට හැමදාම මේක එහෙම වෙයි කියලා කියන්න බෑ. මොකද සමහර වෙලාවට මාස කිහිපයක් හොඳට මූව් වෙච්ච කොයින්ස් එහෙම නැත්නම් පෙයාස් වර්තමානයේ කියන්නේ දැන් එහෙම නැති වෙන්න පුළුවන්. එතකොට ඔය ආයෙත් හොඳට මූවමන්ට්ස් වෙන කොයින් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කොයින් එක ටික දවසක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඒ කොයින් එක ඇහැට හුරු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි නැවත ට්‍රේඩ් වලට එන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාගේ කන්ෆර්මේෂන්ස් වලට කොයිම වෙලාවකවත් පිටින් යන්නේ නැතුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ස්ට්‍රෙස්. මෙහෙම අපි හැමෝම අපේ පුද්ගලික ජීවිත බැඳීම් මේවත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. අපි කවුරුත් තනියම ජීවත් වෙන්නේ නැහනේ. එතකොට පවුලේ අය ඒකේ ප්‍රශ්න ගැටලු වගේම සතුටු අවස්ථාත් අපේ හැඟීම් ඉමෝෂන්ස් වලට බලපානවා. හිතන්න ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ හරි ෆැමිලි එකේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඔයා ට්‍රේඩින් වලට කොන්සන්ට්‍රේට් කරන්න අමාරුයි. ෆෝකස් කරන්න අමාරුයි. ඒ වුණාට ඒක ඔයා හිතන්නේ නැහැ. නමුත් හොඳට හිතන්න අපි ජොබ් එකක් කරනවා නම් අපිට ප්‍රශ්නයක් තියෙනකොට අපිට වැඩ කරගන්න අමාරුයි නේද? ඉතින් ඒ වගේම තමයි ට්‍රේඩින් කරද්දී. ඒ නිසා ඔයාගේ මනස ෆුල් රිලැක්ස් නැති කිසිම වෙලාවක ඔයා ට්‍රේඩ් කරන්න එපා. ඇත්තටම ට්‍රේඩින් කියන්නේ භාවනාවක් වගේ හිතන්න ඕනේ කරන්න ඕනේ දෙයක්. ඔයා ට්‍රේඩින් වලදී ගන්න ඩිසිෂන්ස් වලට ඔයාගේ මයින්ඩ්සෙට් එක 100% බලපාන. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මනස ක්ලියර් තියෙන වෙලාවට විතරක් ට්‍රේඩ් කරන්න. ඉතින් අවසාන වශයෙන් මම කියන්න ඕනේ සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් හැකිතරම් සංසුන් සහ විනයගරුක වෙන්න ඕනේ. තමන්ගේ ලිමිට්ස් දැනගෙන ටාගට් වලට යන්න ක්ලියර් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕන කලේ මේ ඉමෝෂන්ස් අපිම හිතලා කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක ඔයා හදාගත්ත රෙගියුලේෂන්ස් වලට විතරක්ම ඇප්ලයි කරන්න ඕනේ. loss profit දෙකම ඔයා මැනේජ් කරගන්න ඕනේ. මේ රෙගියුලේෂන්ස් හදාගන්න ඩෙමෝ account එක යූස් කරන විදිහ ඒක මම ඔයාලට කියපු විදිහටම ඒක ඒ විදිහට යූස් කරන්න සහ loss එක profit එක මැනේජ් කරගන්න money management එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ follow කරන්න ඕනේ. ඉතින් මම money management එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් හැමතිස්සෙම කල්පනාවෙන් සැහැල්ලුවෙන් ට්‍රේඩ් කරන්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ආයෙ දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.